समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सद्मुक्तं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स यथापि मूले अनुपद्रवे दल्ले जिन्नोपि रुक्को पुनरेव रूहति एवंपि तन्नानु से अनुवते निपन्तति दुःख मिदं पुनः पुनन्ति 2025 वर्षේ वर्ष අවසාන පුර පසළොස්වක පොය දවසේ මේ පුර පසළොස්වක පොය දවසේ සිල් සමාදන් වෙලා සිල්වත් පිරිසක් ලෙසින් අද දිනේ පුරාම තමන්ගේ ජීවිතය ගත කරලා දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් වෙත තමන්ගේ හිත යොමු කරලා බොහෝ පින්ද බොහෝ කුසල්ද සිත කරගෙන මේ අවසාන හෝරාවේ හැමදෙනාම බලාපොරොත්තු වන්නේ මිතාම පුංචි කාලෙදී වුණා තමන්ට අවබෝධ කරගත හැකි අයුරින් ලෝතුරා තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කළ සූදුර මధుර මනෝහර වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්ට අද මේ ධර්ම දේශනාව සුවිශේෂී වෙනවා. ඒ සුවිශේෂීත්වය තමයි මම ඊට පුර පසළොස්වක පොය දෙකකට එහාදී පොය දෙකක් පුරාවට මගේ තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ඒ ශ්‍රී සද්ධර්මයේ හරිම මාවත හරිම පාර මොකක්ද කියන කාරණය පිළිබඳව කරුණු සාකච්ඡා කළා. ඉතින් මම හිතනවා අපි අම්මලා තාත්තා දරුවෝ පෑනක් කොලයක් අරගෙන එක විදියට මේක සටහන් කරගත්තා. නමුත් සමහර තැන්වලදී අපිට අමතක වෙන තැන් තිබෙන නිසා අපේ ජිනාන්දදී ගුරුමෑණියන්ගේ දායකත්වයෙන් අද විශාල පිරිසකට මේ ධර්ම මණ්ඩපේ වගේ මම දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු විශාල පිරිසකට මේ ධර්ම පුස්තකයක් විදිහට ඔබට මම මේ ලබා දීලා තියෙන්නේ. මම දේශනා කරන ධර්ම දේශනාව ලිඛිතව ඔබ අතේ තියෙනවා. එකින් එක කරුණු විග්‍රහ කරන ආකාරය පිළිබඳව තිබෙනවා. පිළිතුරේ අද දවසේ මගේ ධර්ම දේශනාවේ මාතෘකාව තමයි අපි හැමදාම තීරුම් ගන්න අමාරුයි කියලා ඒ වගේම
වගේම හරියට අවබෝධයකට ලක් කරගන්නට බැරි වුණු මාතෘකාවක්. සමහර අයට මේ පිළිබඳව ලොකු අවබෝධයක් තියෙන්න පුළුවන්. නමුත් මේ මාතෘකාව කියු සැනින්ම ටිකක් අපි පස්සට යන මාතෘකාවක්. ඒ තමයි චතුරාර්ය සත්‍ය දේශනාව. බුදුදහමේ මූලික හරය, බුදුදහමේ මූලිකම ඉගැන්වීම දැන් තමයි අපි පටන් ගන්න. බුදුදහමේ මූලික ඉගැන්වීම චතුරාර්ය සත්‍යය. එදා මාගේ තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පරණැස ඉසිපතනාරාමේ විගදායේදී පස්වග තවුසන් අරබයා දේශනා කරන්නට යෙදුණු මේ චතුරාර්ය සත්‍ය දේශනාව. එදා ලෝතර බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවේ විස්තර කරන ආකාරයෙන්ම අපිට තේරුම් ගන්නට පුළුවන් විදිහට මම කරුණු එකින් එක අද සාකච්ඡා කරනවා. මේක ගැඹුරු දේශනාව. බුදුදහමේ මොන සූත්‍රයෙන් ගත්තා, බුදුදහමේ කොයි තැනකින් ගත්තා, අවසානයේ නවතින්නේ මෙතන. චතුරාර්ය සත්‍ය තමයි. එනිසා උන්වහන්සේ දේශනාව තුළ සඳහන් කරන්නේ පිළිතුරේ අපි මරණයට මත්තේ, මරණයට පත් වෙන්නට මත්තේ අදුම මේ චතුරාර්ය සත්‍ය දේශනාව පිළිබඳව යම් අවබෝධයක් හෝ තියෙන්න ඕන. එහෙම නැත්නම් බෞද්ධයෙක් වෙලා ඉපදිලා තුනුරුවන් සරණ ගිහලා අපි මරණයට පත් වෙලා නැවත සසර ගමනට එකතු වෙනවා. අදුම බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනාවව හරියට අවබෝධ කරගන්න ඕනේ කියලා. එහෙනම් අද දවසේ මේ ධර්ම මණ්ඩපයේ සිටින ඔබ හැම දෙනාටම දෙස් හැම දෙනාටම අද දවසේ මේ ධර්ම දේශනාව සිදු කරන්නේ ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න හැකි ආකාරයෙන්. හොඳයි. පිළිතුරේ චතුරාර්ය සත්‍ය දේශනාවේ චතු කියලා කියන්නේ හතරක්. ආර්ය කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා, ඒ කියන්නේ නිවන් මාර්ගයේ ගමන් කරපු අය. සත්‍ය කියලා කියන්නේ ඇත්ත. මේ ලෝකයේ තුල පවතින මේ සබාධම තුල පවතින ඇත්ත හතරක් තියෙනවා. ඒක බුදුහාමුදුරුවන්ට වෙනස් කරන්න බෑ. මේ ලෝකේ කාටවත් වෙනස් කළ නොහැකි ඇත්ත හතරක් තියෙනවා. ඒක සබාධමේ තියෙන කාරණයක්. ඒක සබාධම තුල තියෙන ඇත්ත. පින්නතුනේ බුද්ධත්වයට පත් වෙන අපේ බෝසතාණන් වහන්සේ හොයාගන්නේ මෙන්න මේ ඇත්ත. මේ ඇත්ත අවබෝධ කරගෙන ඇත්ත මාර්ගයේ ගමන් කරපු නිසා තමයි උන්වහන්සේට මේ සසර කියන ගමනින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබුණේ. අද සිල් සමාදන් වුණු ඔබ බණ කියන මගේ අපි හැමෝගෙම මේ බණ අහන ඔබ හැම දෙනාගේ බලාපොරොත්තුව මේ සසරෙන් නිවෙන්න. මේ ගමන් මග අවසන් කිරීම තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව බවට පත් වෙන්නේ. මම අද ඔබට පැහැදිලි කරනවා ඇයි අපි මේ සසරෙන් නිදහස් වෙන්න ඕනේ, මේ සසර ගමන නවත්තන්න ඕනේ කියලා. හොඳයි අපි කියමු බලන්න චතුරාර්ය සත්‍ය පිළිවෙලින් කියන්න බලන්න. ඔව් දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ආර්ය සත්‍ය. පිළිතුරේ සංසාරයෙන් නිදහස් වෙන්නට ඉස්සෙල්ලා අපි මේ දුක නැති කරලා දුක මේ සසරේ නැවත නැවත ඉපදෙන එක දුක. මුලින් දේශනාවේදී පැහැදිලි කළා අපේ බෝසතාණන් වහන්සේ සෑම ආත්ම භාවයකදීම ඉපදෙමින් මැරෙමින් එක වෙලාවක මිනිස්සු වෙලා ඉපදුණා. දෙවිවරු වෙලා, බ්‍රහ්මයෝ වෙලා, සත්තු වෙලා ඉපදුණා. මේ හැම ආත්ම භාවයකදීම උන්වහන්සේ බෝසතාණන් වහන්සේ නමක්
හැටියට දැකපු වෙන කාරණයක් තිබුණා. ඒ තමයි මොකක්ද? ඉපදෙන එක දුක. මේක නැවත නැවත ඉපදෙන එක දුක. මේක බෝසතාණන් වහන්සේට තේරුණ කාරණා. හැබැයි හැම ආත්මභාවයකින්ම කල්පනා කළා මේක දුකක් තමයි. හැබැයි මේ දුක නැති කරන්න ඕනි. දුක නැති කරන්නේ කොහොමද කියලා හොයාගන්න බැරි වුණා. ඒ නිසා තමයි බෝසතාණන් වහන්සේ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට එක ජීවිතවල මේ දුකයි කියලා මේක තේරුම් අරගෙන අවබෝධ කරගෙන මේක හොයා මේ ගමන ඉදිරියට ආවා. හොඳයි. දැන් පිළිතුරේ බෝසතාණන් වහන්සේ මේ දුකයි කියලා දැක්කා. මේක කියන්නේ මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය. ඒ කියන්නේ මේ ගමන දුකයි. හොඳයි. දැන් පිළිතුරේ දැන් මම අහුවොත් ඕගොල්ලන්ගේ දුක දන්නවද? ඇත්තටම අපිට දුක තේරෙනවද කියලා අහුවොත් සමහර විට අපි මේ කාරණේ දන්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ එදා පස්වක තවුසන්ට චතුරාර්ය සත්‍යයේදී දේශනා කරන්නේ දුකයි කියලා දුක් තුනක් තියෙනවා. දැන් හොඳට බලා ගන්න. දැන් තමන් මේක ස්වයං අවබෝධයක්. ඒ කියන්නේ තමා විසින් තමා තමයි මේ අවබෝධය ගන්න ඕනේ. මේක දේශනාව තුළ සඳහන් වෙන්නේ තමා විසින් තමා තමයි තමන්ගේ දුක මොකක්ද කියන එක අඳුර ගන්න ඕනේ. හොඳයි. දුකේ තියෙන පිටතේ කාරණා තුනක් මම සඳහන් කරලා තියෙනවා. මොකක්ද? පළවෙනි දුක තමයි දුක්ඛතා. දුක්ඛතා. අනිත් එක තමයි විපරිණාම දුක්ඛතා. අනිත් එක තමයි මොකද්ද? සංඛාර දුක්ඛතා. මේ ලෝකයේ සත්‍ය හතරක් තියෙනවා. ඒ සත්‍ය හතරෙන් පළවෙනි සත්‍ය තමයි මේ දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය දුක ඇති වෙන ආකාර කීයක් තියෙනවද? තුනයි. හරි. දැන් පින්නතුනේ දුක ඇති වෙන ආකාර තුනක් තියෙනවා. මේ ආකාර තුන පිළිබඳව යම් අවබෝධයක් අපිට තියෙන්න ඕන. දුක්ඛතා. දුක්ඛතා කියලා කියන්නේ සාමාන්‍ය දුක්. සාමාන්‍ය දුක් කියලා කියන්නේ මොනවද? මේක අපේ ජීවිතවල සාමාන්‍යයෙන් අපිට මේ අපිට තේරෙන අවධියේ සිට මේ මොහොත දක්වාම අපි අපේ ජීවිතයේ දුක් විඳලා තියෙනවා. මොනවද? ලෙඩ දුක් හැදෙනවනේ. හෙම්බිරිසාව කැස්ස නේද? උණ මේ වගේ දුක් වලට උණ දෙන්න සිද්ධ වෙනවා. මේවට මොනවද කියන්නේ? දුක්ඛතා. තව මොනවද තියෙන්නේ? ඊට පස්සේ කන්න බොන්න ආහාර පාන නැතුව ඔය වගේ දේවල් වලට අපි දුකටපත් වෙනවා. ඒක වෙන්නේ නැද්ද? සාමාන්‍ය දුක්. අපේ ජීවිතයේ සාමාන්‍ය දුක් අප්‍රමාණව අපි විඳිනවා. දුක්ඛතා. දැන් ඔන්න පළවෙනි දුක. විපරිණාම දුක්ඛතා. විපරිණාම දුක කියලා කියන්නේ මොකක්ද? විපරිණාම වෙනවා කියලා කියන්නේ වෙනස් වෙනවා. හරි. වෙනස් වීම දරාගන්න බැරිව ඇති වෙන දුකට කියන්නේ මොකක් කියලාද? විපරිණාම දුක. සංඛාර දුක්ඛතා. සංඛාර කියලා කියන්නේ මොනවද? සංස්කාරයන්. සංස්කාර කියලා කියන්නේ මොනවද? සංස්කාර කියලා කියන්නේ අපි අල්ලා ගන්න දේවල්. කොහෙන් අල්ලා ගන්න දේවල්ද? හිතින් අල්ලා ගන්නවා. හිතින් අල්ලාගෙන ඇති වෙන සිතුවිලි වල සිතුවිලි අල්ලා ගැනීම තමයි සංස්කාරයක් කියලා කියන්නේ. ඔන්න දුක. දැන් අපි මේ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න දාන්න මේ දුක පිළිබඳව. හොඳයි. පිළිතුරේ මම පළවෙනියෙන් කිව්වා දුක්ඛතා. සාමාන්‍ය දුක් තියෙනවා ජීවිතේ. පිළිතුරේ ආර්ය මාර්ගයේ ගමන් කරන කිසිම කෙනෙක්, ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ නිවන කරා යන කිසිම කෙනෙක් දුකෙන් ඉන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ ඉන්නේ දුකින්ද? දුකින්ද? දුක්ඛතා කියන තත්ත්වෙද ඉන්නේ? ඛණ්ඩ නැති වුණොත් එහෙම දුකින් ඉන්නවද? දුක් වෙනවද? දුක් වෙන්නේ නැහැ. දුක් වෙන්නේ කොහෙන් හරි කාගෙන් හරි ඉල්ලගෙන හරි අපි කනවනේ. නේද? නිදා ගන්න නැහැ නේද? ඒ වගේ අපිට සාමාන්‍ය ලෙඩ රෝගයක් හැදුනොත් කොහොමද ටිකක් බෙහෙත් ටිකක් අරගෙන මේ දේවල් දරාගෙන අපි ජීවත් වෙන්නේ නැද්ද? දුක්ඛතා මට්ටමේ එහෙම කරනවනේ.
හරි. එහෙනම් හැබැයි මේ දුක්ඛතා කියන මේ සාමාන්‍ය දුක අපිට ඇති වුණාට පස්සේ අපි ගොඩාක් වෙලාවට අපි මේක දරා ගන්නවා. එහෙම කරනවානේ. හොඳයි. හැබැයි මේක ලෝකේ හැමෝටම කරන්න පුළුවන්ද? හැමෝම කරනවද? අහලා තියෙනවනේ මේ වෙනකොට ලෝකයේ සමහර අයට මේ දේවල් දරා ගන්න බෑ. නේද? දරා ගන්න බැරුව සමහර රටවල් අතර විනාශ වෙන රටවල් අල්ලා ගන්න නේද මිනිස්සු මරනවා රට ඒ දේවල් නේද බෝම්බ ගහනවා ගොඩක් දේවල් කරනවා. මේ දුක දරා ගන්න බෑ. දුකටපත් වෙනකොට කන්න බොන්න නැති වෙනකොට මිනිස්සු බහ ගන්නවා මරා ගන්නවා පෙළක් අය දිනවා. හැබැයි අපි එහෙම කරන්නේ නැහැ. සාමාන්‍ය දුක දැන් මේ දවස්වල නේද අසරණ වෙච්ච අය ඉන්නවා දුකටපත් වුණා පීඩ වෙන්න පුළුවන් අය ගිහිල්ලා ඒගොල්ලන්ට පීඩ වුණා හැමෝම මේක බෙදා ගන්නවා. එහෙනම් දුකක් ඇති වුණාට පස්සේ දුක නැති කරගන්න අපි කොහොම හරි පිළිසරණක් වාගෙන අපි ඒ කටයුත්ත කරලා දුක්ඛතා කියන වට්ටම නැති කරගන්නවා. දැන් මේකට උදව් වුණේ කවුද? මේක හැම රටකම සිද්ධ වෙනවද? මම දැක්කා මේ විශේෂණයේදී මිනිස්සු මේ උදව් කරන විදිය දැකලා මිනිස්සුන්ට උදව් වෙන විදිය දැකලා ඒ රටවල් වල මේ ධනවත් රටවල් පවා මේ සතුටටපත් වෙලා තිබුණා අපේ රටවල් වල මිනිස්සුන්ට මේක දැනෙන්නේ කියලා. හැබැයි ධනෙන් ඉහළයි. භෞතික සම්පත් වලින් ඉහළයි. හැබැයි මේ දුක්ඛතා කියන වට්ටමට වැටුණාට ඒකෙදී තීරුම් ගැනීමේ හැකියාව හැම රටකම හැම මිනිස්සෙකුටම නැහැ පිටතට. හැබැයි අපේ ලංකාව වගේ රටක මේ බෞද්ධ රටවල් වල මිනිස්සුන්ට මේක තියෙනවා. ඒක කොහෙන්ද ඇතිුනේ? ධර්මයේ ශ්‍රවණය කිරීම. ධර්මයේ අවබෝධය තුළින් ධර්මයේ තුළින් මේ දුක්ඛතා කියන එක නැති කරගන්න එක අපිට පුළුවන්. පිළිතුරේ දුක නැති කිරීමනේ නිවන් මාර්ගය කියලා කියන්නේ. එහෙනම් දැන් අපිට ඇත්ත මේ පළවෙනි දැන් මේ චතුරාර්ය සත්‍යයේ දුක්ඛතා කියන එක අපි කරගෙන නැද්ද? කරගෙන තියෙනවා. දුක නැති කිරීමේ සාමාන්‍යයෙන් අපිට අපේ ජීවිතයේ දුකක් දරාගෙන ඒකට පිළියමක් හොයාගෙන ඒකට යමක් සිද්ධ කිරීමේ හැකියාව අපි අපේ තුලින්ම හදාගෙන තියෙන දුක. ඊළඟ දුක මොකක්ද? විපරිණාම දුක්ඛතා. මම දැන් බලන්න විපරිණාම දුක ඇති වෙන්නේ කොහොමද? ඔන්න දැන් මට කියන්න බලන්න මේ විපරිණාම දුක ඇති වෙන විදිහ කිව්වා. විපරිණාම දුක කියලා කියන්නේ මොකක්ද? විපරිණාම දුක කියලා කියන්නේ වෙනස් වෙන දේවල් දරා ගන්න බැරි දුක. හොඳයි. මොකද්ද වෙන්නේ? විපරිණාම කියලා කියන්නේ වෙනස් වෙන දේවල් දරා ගන්න බැරි දුක. අද පිටුනේ විශාල වියසනයක් වෙලා Taman හිටපු තැන් ගෙවල් දොරවල් හැම දෙයක්ම විනාශ වෙලා ගිහිල්ලා මිනිස්සු. සමහර මිනිස්සු මම දැක්කා සතුටින් මුණ දෙනවා. ගියෙත් නෑ ඊටපත් නෑ. හැබැයි සතුටින් ජීවත් වෙනවා. හොඳද? එහෙම ඉන්නවා. අපි ලංකාවේ ඉන්නවා මම දැක්කා. අද මම අහනවා ඔබේ පින්නතුනේ මේ විපරිණාම දුක දරා ගන්න පුළුවන් අය මේ බඩවලු ඉන්නවද? විපරිණාම දුක ඇති වෙන්නේ කොහොමද දන්නවද? විපරිණාම කියලා කියන්නේ වෙනස් වෙන ස්වභාවය. වෙනත් මේ වනමඩ දේශනා කළා. පින්නතුනේ අර ගෙවල් දොරවල් ඉඩකඩම් ඔක්කොම ගිහිලා මිනිස්සු සමහර අය විනා වෙනවා සමහර දුක් වෙනවා. මෙතන කොච්චරද අපිට ඒගොල්ලන්ට දැනෙච්ච දුක දැනෙනවද? සියල්ල වෙනස් වෙලා විනාශ වෙලා යනකොට සමහර විට ඒගොල්ලන්ට දැනෙන දුක අපිට දැනෙන්නේ නැහැ. එහෙම දැනෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ විපරිණාම දුක ඇති වෙන්නේ මෙහෙමයි. මේ ලෝකේ වෙනස් වෙන දේවල් අපිට කිසිම දෙයක් වෙනස් කරන්න බෑ. ඒක බුදුහාමුදුරු කෙනෙකුට කරන්න බෑ. හැබැයි පින්නතුනේ අපිට මේ විපරිණාම දුක ඇති වෙන්නේ වෙනස් වෙන දේවල් මගේ කියලා අයිති කරගන්න ගියාට පස්සේ. අද මේ බණමඩුවේ බණහන ඕගොල්ලෝ හැමෝමත් මමත් මේ ලෝකේ වැඩිම දුකකටපත් වෙලා ඉන්නවා නම් පිටුතුනි වැටලා ඉන්නේ මෙන්න මේ දුකට මොන දුකද? විපරිණාම දුක කියන දුකට. අද අපි කොච්චර දේවල්
අපේ දරුවෝ අපේ ගේ දොර ඉඩකඩ අපේ සල්ලි භාග අපේ යාන වාහන මේවා මගේ කියලා අපි කොච්චර අල්ලගෙන ඉන්නවද කියලා කියන්නේ. අද මේ පණවඩුවේ බණහන ඕගොල්ලෝ මේ බණ දේශනා කරන මම කොච්චර දේවල් මගේ කියලා අල්ලගෙන ඉන්නවද කියලා හිතන්න. අද ඕගොල්ලන්ගේ හදවතින් කතා කරලා ඇහුවොත් එහෙම ඇත්තටම සතුටින්ද ඉන්නේ කියලා මේ කියන දුකෙන් ඒ කියන්නේ විපරිණාම දුක දරා ගන්න බැරි අනන්තවත් අය ඉන්නවා. සමහර වෙලාවට තමන්ගේ දරුවෝ පුංචි කාලේ ආදරෙන් සෙනෙහසෙන් හැදුවා අම්මා තාත්තා. හැබැයි අද වෙනකොට දරුවන්ගේ ආදරය සෙනෙහස තමන්ට හිමි වෙන්නේ නැහැ. අන්න අම්මා තාත්තා දුක් වෙනවා. අනේ පුංචි කාලේ හිටපු දරුවෝ දැන් නැහැ. මේ දුක ඕගොල්ලන්ට නැත්. සමහර අයට සතුටුයි, සමහර අයට මේක නැහැ. ඔබ විවාහ වෙනකොට ඔබේ ස්වාමි පුරුෂයා තරුණ කාලේ හොයාගත්ත ස්වාමි පුරුෂයා ස්වාමි භාර්යාව ඔබ හොයාගත්තා. ඒ කාලේ ආදරෙන් කතා කළා, සෙනෙහසෙන් කතා කළා, ලිංගතුකමෙන් කතා කළා, ගොඩක් ආදරයෙන් සෙනෙහස දුන්නා. හැබැයි එදා තිබුණු ආදරය, සෙනෙහස, ලිංගතුකම අද ඔබගේ ස්වාමියාගේ, ඔබගේ භාර්යාවගේ තියෙනවද? වෙනස් වුණේ නැද්ද? වෙනස් වෙනවා. ඊළඟට ඕගොල්ලෝ එදා තරුණ කාලේදී මිල මුදල් හොයන්නේ නැති, රැකී ආරක්ෂා කරන්නේ නැති, නොයෙක් දේවල් එකතු කර ගන්න නැති මේවා මගේ කියලා එකතු කරගත්තා. හැබැයි හැමදේම අද වෙනකොට වෙනස් වෙලා තියෙනවා. අද මෙතන මඩමඩුවේ වාඩි වෙලා ඉන්න ඔබ කී දෙනෙක් නම් ලෙඩවලට මෙහෙම ගන්නවද? තරුණ කාලේ ඉතකොට මට මේ ලෙඩ හැදෙයි කියලා. නේද? තරුණ කාලේ හිතුවේ නෑ, තරුණ කාලේ හිතුවේ හැමදාම මට මෙහෙම ඉන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අද වෙනකොට තනිස් රිදෙනවා නේද? කොන්ද රිදෙනවා, නොයෙක් ආකාරයේ ලෙඩවලට අපි නොදැනුවත්වම මුහුණ දෙනවා. පිළිතුරේ අනේ අමාරුයි, වාඩි වෙලා ඉන්න අමාරුයි, කතා කරන්න අමාරුයි, දැන් කන්න බොන්න අමාරුයි කියලා අද වෙනකොට ඔබ මානසික ස්ථවලදී කොච්චරනම් දැවටිලා ඉන්නවද මේ වෙනකොට? ඒ නිසා ලෝතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පිළිතුරේ චතුරාර්ය සත්‍ය දේශනාවේදී මේ ලෝකයේ මිනිස්සු දුක් විඳිනවා නම් ඒ විඳින දුක් අතරත මේ විපරිණාම දුක කියලා කියන්නේ දරා ගන්න බැරි දුක්, වේදනාවක් කියලා. ඊළඟ දුක තමයි පිළිතුරේ සංඛාර දුක. සංස්කාරයන් කියලා කියන්නේ හට ගැනීම. දැන් අපි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා මේ පංචස්කන්ධයෙන් අරමුණු ගන්නවා. පංචස්කන්ධයෙන් අරමුණු ගන්නවා. අපි ලස්සන රූපයක් දැක්කට පස්සේ අපි මේ රූපේ නැවතත් බලන්න හරි ආසයි. හැබැයි කිසිම දවසක අපිට ඒ රූප දකින්න නැති වෙන්න පුළුවන්. යම් අපේ ඇහෙන් මොකක් හරි රූපයක් දැක්කා, ලස්සන දෙයක් දැක්කා, අනේ මේක මගේ කියලා අයිති කරගත්තා. හැබැයි අයිති කරගත්තා. හැබැයි ඒක නැවත කවදාවත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. දුක නැද්ද? දුකයි. දැන් මේක එහා ධර්ම දේශනාව පවත්වනකොට ලස්සනට මේ බඩවඩුව තිබුණා. ඔවුන් නිදහසේ බණ ඇහුවානේ. වේදනාව වින්දා ඔබ. නේද? කිසිම ප්‍රශ්නයක් නැහැ, සද්දපද්ද නැහැ, ධර්ම දේශනාව හොඳට ඇහුණා, ශ්‍රවණය කළා, ප්‍රශ්නයක් නැහැ. දැන් හිතෙන්නේ නැද්ද මේ බණ කියනකොටත් එහෙමම බණවඩුව තිබ්බනම් හොඳයි කියලා? හිතෙනවනේ. මොකක්ද? වේදනාව විඳ ගැනීම සදාකාලික නැහැ, తాවකාලිකයි, වෙනස් වෙනවා. ඒක සෝබාදහම දැන් අපිට කාටවත් මේ ගැසර නවත්තන්න පුළුවන්ද? නවත්තන්න බෑ. මේකයි ලෝකයේ යථාර්ථය. සංඥා. අපි සංඥා කියලා අල්ලගත්තා. අපේ අම්මා තාත්තා අල්ලගත්තා. දරුවෝ අල්ලගත්තා. ස්වාමි පුරුෂයා, භාර්යාව, ගේ දොර, ඉඩකඩම්, මිල මුදල් මේ හැමදේම අල්ලගත්තා. අල්ලගත්ත විදියට මේ හැම දෙයක්ම තියෙනවද? කිසි දෙයක් තියෙන්නේ නැහැ. හැමදේම වෙනස් වෙගෙන යනවා. එහෙනම් පිළිතුරේ දුක්ඛතා, ඒ වගේම විපරිණාම දුක්ඛතා, සංස්කාරයන් මේ හටගන්න
ගන්නා වූ හැම දෙයක්ම වෙනස් වෙනවා. සිතුවිලි පවා වෙනස් වෙනවා. හැමදේම වෙනස් වීම දරා ගන්නවා. එදා චතුරාර්ය සත්‍ය දේශනාව දේශනා කරන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පස්වක දවසට මම හොයාගත්තා. මොකක්ද හොයාගත්තේ? මේ සංසාරේ නැවත නැවත ඉපදෙමින් මැරෙමින් යන්න හේතු වෙන එකම එක කාරණයයි තියෙන්නේ. ඒ තමයි දුක. මේ දුක දරා ගන්න බැරුව ඇති කරගන්නා වූ තෘෂ්ණාව ආසාව තමයි අපි මේ සසරට එකතු කරන්නේ කියලා. හොඳයි. දැන් අපි යමු දීලා තියෙන මේ ග්‍රන්ථයට පොඩ්ඩක් ගිහිල්ලා පෑනක් අරගෙන ලකුණු කර ගන්න බලන්න. දැන් අපි කොහොම හරි ඕන නිවන් දකින්න නේද? වැස්ස වහිනවා කමක් නැහැ. මොකද වැස්ස නවත්තන්න බෑ. ඒක ස්වභාවයෙන්ම ක්‍රියාවලිය. හැබැයි සසර ගමනට එකතු වෙන එක ඒක අපි තීරණය කරන්නට ඕනේ දෙයක්. හදවතට එකක කතා කරලා බලන්න අම්මේ තාත්තේ. දැන් මම ඉන්නේ දුක්ඛතා. හොඳද? දැන් අපි සතුටටපත් වෙන්නට ඕනේ එකම එක කාරණයක් නිසා. ඒ තමයි අඩුම තරමේ මරණ මංචකයට යනකොට ඔබට පුළුවන්කම තියෙනවා නම් තිබෙනවා නම් මේ චතුරාර්ය සත්‍ය එක සත්‍යයක් පිළිබඳව හෝ අවබෝධයක් අරගෙන මැරෙන්න. මොකක්ද? චතුරාර්ය සත්‍ය එක සත්‍යයක් පිළිබඳව අවබෝධයෙන් මැරෙන්න තියෙනවා නම් සතුටටපත් වෙන්න. දුක් වෙන්න එපා ජීවිතේ දුක් වෙන්න එපා. දුක් නොවි ජීවත් වෙන විදියක් තමයි මේ බුදුදහම පෙන්නලා දෙන්නේ මේ ගැඹුරු දර්ශනය තුළ. දැන් ඔබ පොඩි ලකුණක් දාගන්න. ඔයගොල්ලන්ගේ ජීවිතයේ ඔබට වැඩිපුරම තියෙන්නේ දුක්ඛතාද විපරිණාම දුක්ඛතාද සංඛාර දුක්ඛතාද? ලකුණු කරගන්න බලන්න. දුක් වලට තුනක් කියනවා. දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා. දැන් මේ දුක් තුන මොකක්ද කියන එක ඔබ දන්නවා. ඔබට තිබෙන්නේ වැඩිපුරම දුක්ඛතාද විපරිණාම දුක්ඛතාද සංඛාර දුක්ඛතාද? දැන් මට අත උස්සලා කියන්න දුක්ඛතා මට හාමුදුරුවනේ තියෙන්නේ මෙච්චරයි. දුක්ඛතා විතරයි කියන කට්ටිය අත උස්සන්. හදවතට එකටම කතා කරන්නේ. එක්කේ නයි දෙන්නයි. මොන හොඳට බලා ගන්න අත උස්සන අය ගැන. හොඳද? මේක තමයි බුදුහාමුදුරුවන්ට හොයාගන්න සාම අසංග කල්පලක්ෂය ගියා. එකලා දේශනා කරන එක හරි අමාරු හොයාගන්න. ඊළඟට විපරිණාම දුක්ඛතා. මට හාමුදුරුවනේ තියෙන්නේ විපරිණාම දුකක්. ඒ කියන්නේ වෙනස් වෙන දේවල් දරා ගන්න බැරි නිසා තමයි මම දුකෙන් ඉන්නේ. හදවතට එකටම අත උස්සන්න බලන්න එහෙම තියෙන අය. මොකොත්ම දුකක් නැත්තම් නිකම් දැකලා ඉන්නේ. හොඳද? විපරිණාම දුකක් පුරා. මට හාමුදුරුවනේ දුක්ඛයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. මට සාමාන්‍ය ජීවිතයේ දුක් දරාගෙන මම හැමදේම දරාගෙන ජීවත් වෙනවා. මට ප්‍රශ්නයක් නැහැ. මට විපරිණාම දුකක් දරා ගන්න පුළුවන්. මගේ මහත්යා වෙනස් වුණා, මගේ නෝනා වෙනස් වුණා කියලා. මගේ ගෙදර ඉඳ කඩන් සියල්ල දැන් මේ විනාශ වෙලා ගියා. මට ප්‍රශ්නයක් නැහැ. මම මගේ හිත හදලා ඉන්නේ. ඒ කියන්නේ විපරිණාම දුකක් නැහැ. මගේ ශරීරය ෂේ වෙලා විනාශ වෙලා යන එක පිළිබඳව මට කිසි ප්‍රශ්නයක් නැහැ. විපරිණාම දුකම හොඳටම දරාගෙන ඉන්න දරා ගන්න පුළුවන් මට්ටම ශ්‍රේණිකින්වත් හෙල්ලෙන්නේ නැහැ. කියන දැඩි අධිෂ්ඨානයකින් මම ඉන්නේ විපරිණාම දුක නැහැ කියන හරි. සංඛාර දුක්ඛතා. සංස්කාරයන් කියලා කියන්නේ මේ සිතුවිලි වල ස්වභාවය හිතෙන්ම සිතුවිලි ගන්නවායි හිතෙන්නේ පවතින්නේ නැහැ. සිතුවිලි පවතින්නේ නැහැ. නැවත නැවත ඒ සිතුවිලි එනවා. ඒක ආස්වාදනය කරන්න බැරි නිසා මට දුක ඇති වෙනවා. ඒ අය තෝසන්න බලන්න විපරිණාම
දුක්ඛතා සාමාන්‍යයෙන් නෑ. හැබැයි මම මේ බණ ධර්ම දේශනාව කරනවා. අද පිටරටකට ගිහිල්ලා මේ වෙනත් ආගමක් අදහන කෙනෙක්ගෙන් අහුවොත් එම් වැඩිපුරම පින්නතුන් තියෙන දුක්ඛතා. අද අපි පින්නතුන් සතුටටපත් වෙන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍යයට අනුව අපි එක පාරක් එක අඩියක් ඉස්සරහට ගිහින් තියෙන්නේ. මේ දුක්ඛතා නැති කර ගැනීම හැකියාව අපිට තියෙනවා. හොඳයි. ඊළඟට දැන් කප්පියකට දෙනවා විපරිණාම දුක. අනිත් එක තමයි මොකද්ද? සංඛාර දුක කියනවා. දැන් ඔබට තියෙන දුක් දෙක ලකුණු කරගත්තද? හරි. දැන් තියෙන්නේ පින්නතුනේ මොකක්ද? චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මේක පාරක්. මගක් නම් මේ මගක්මයි නොමගක් නොවේ මග නවතිනා. පින්නතුනේ මගක් නම් ඒ පාරේ යන්න ඕනි. බුදුදහමේ පාරවල් ගොඩක් නැහැ. එක අරමුණයි හාමුදුරුවන්ගේ තියෙන්නේ. එක අරමුණයි ශ්‍රාවකයන්ගේ හැමදෙනාගේම නේද? භික්ෂුණී උපාසක උපාසිකා කියන ශ්‍රාවකයෝ ඔක්කොගේම එකපාරයි තියෙන්නේ. පාරවල් ගොඩක් නැහැ. අරමුණු ගොඩක් නැහැ කාගේවත්. එකම අරමුණයි නිවන් දකින්න එක මේ සසරෙන් නිදහස් වෙන එක. ඒ නිවන් දකින්න යන ගමන තමයි අපි යමු යන විදිය වෙනස් වෙනවා. හරිද? එහෙනම් නිවන් දකින්න පාරේ යන කෙනා ඉස්සල්ලාම දැන් මොකද කරන්න ඕනේ? දුක පිළිබඳව යම් දැනුමක් ලබා ගන්න ඕනේ. එහෙමනේ කරන්න ඕනේ. හරි. දැන් කාගේ දුක ගැනද හොයන්න ඕනේ අපි? අපේ දුක ගැනයි අපි මේ හොයන්නේ. හොඳයි. දැන් අපි බලමු. දැන් ඔන්න දුක අඳුරගත්තා. මොකක්ද අඳුරගත්තේ දැන් ඔබ? මොකක්ද අඳුරගත්තේ? මම ඉන්නේ මොන දුකෙන්ද කියලා හොයාගත්තා. දැන් තමයි හැබැයි ඒකම දොරට අවංකව ලකුණු කරගන්න. මේක ජීවිතයේ අවසාන ලකුණ කරගන්න. අද දේශනාව අවසන් වෙනකොට මම ඔබට පැහැදිලි කරනවා ඔබේ දුක නැති කරගන්නේ කොහොමද කියන කාරණා. හරි. දුක හොයාගත්තා නම් ආයේ දුක හොයනවා අපි ආයතන ඉන්න ඕනේද? නෑ. ඊළඟ ආකාර සත්‍යයට අපි යන්න ඕනේ. පාර යන්න ඕනේ. මමත් නම් මගේ යන්න ඕනේ. මගේ එකතන නවතින්න බෑ. ඊගාම සත්‍යයේ තියෙන දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. මොකක්ද පින්නතුනේ තියෙන්නේ? දුක්ඛ සමුදය කියලා කියන්නේ මොකක්ද? සමුදය කරනවා කියලා කියන්නේ මේක නැති කරලා දාන්න නේද? සමුදය කියලා කියන්නේ මේක නැති කරන්න ඕනි. මේක නැති කරන්න ඕනේ මේ නැති කරන විදිය හොයාගන්න. දුකක් නම් ඒක නැති කරන්න ඕනේ නේද? හරි. පින්නතුනේ මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේලා දැන් අපි අද හෙව්වා වගේ පින්නතුනේ මේ හැම දෙයක්ම පිටලා තියෙන්නේ මේ හැම විශ්වයේ තියෙන හැම දෙයක්ම පිටලා තියෙන්නේ මොකක්මද? දුක මත තමයි පිටලා තියෙන්නේ. මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම දුක මතයි පිටලා තියෙන්නේ. කොහොමද දුක මත පිටලා තියෙනවා කියලා කියන්නේ? එක්ක දුක්ඛතාව වලට වැටෙනවා. එහෙමනේ එක්කෝ කවුරු මිනිස්සු ගත්තොත් එහෙම පින්නතුනේ එදිනෙදා දුකෙන් ඉන්නේ. කන්න නැහැ, බොන්න නැහැ, ජීවත් වෙන්න විදියක් නැහැ, දුක් පැලදුන්නේ නැහැ කියලා අට්ටියක් දුක් වෙනවා. හරිද? විපරිණාම දුක්ඛතාව වෙනස් වීමේ දුක දරා ගන්න බැරුව තව කට්ටියක් ඉන්නවා. අපි නිවන් දකින්නකම් මේ දුකේ ඉන්නවා. එහෙම නැත්නම් සංකාර දුකේ ඉන්නවා. මේ භෞතික අභෞතික මේ හැම දෙයක්ම මේ දුක මතමයි තමයි තියෙන්නේ. මේක බුදුහාමුදුරුවෝ හොයාගත්තා. දැන් මේ කාණ්ඩ දේශනා කරන්නේ පස්සම මහණුන්ට කියනවා මම හොයාගත්තා දුක මෙන්න මේ කාරණා තුන තියෙන්නේ මේ මුළු විශ්වයේ තියෙන හැම දෙයක්ම මේ දුක මතයි පිළිලා තියෙන්නේ. හරි. දැන් දුක මත පිළිලා තියෙනවා. දැන් ඔකට උදාන වාක්‍යයක් බෝසතාණන් වහන්සේ පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනව නේද? අපි ඒක කතා කරලා මම මේක දාලා තියෙනවා මොකද්ද? අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනි විසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුරා. මම දැන් මම ඒ බෝසතාණන් වහන්සේ නමක් විදිහටම හොයාගත්තා මේ හැමදේම ලෝකේ පහ පිළිලා තියෙන දුක මත මම බැලුවා හැම ආත්මයකටම මේක නැති වෙයිද කියලා. නේද? සංඛාර දුක තිබ්බත් නැති වෙයිද බැලුවා නැති වෙන්නේ නැහැ. එක ආත්මෙකම මේක නැති වුණේ නැහැ. මට ඕනි මේක නැති කරන්න. හරි. මේ ලෝකේ හැම දෙයක්ම පිළිලා තියෙන්නේ දුක මතමයි. හැබැයි මේක දැන් මෙහෙම කියලා බෑ. මේ දුකේම වැටි වැටි ඉන්න බෑ. බලන්නකො ඒක කොච්චර ලස්සන දේශනාවක්ද මේක කියලා. දැන් අපි මේ මිනිස්සෙක් වෙලා මේ විදිහට දැන් මේ ඉන්නවද නේද? අපි දැන්ලා ගිහිල්ලා ලබනාත්මේ ආයෙ මිනිස්සෙක් වුණා කියන්නේ මේ දුක නැති වෙනවද?
වෙන ලෝකෙක ඉපදුනා කියන දෙව්ලොව ඉපදුනා කියන්නකො. දෙව්ලොවක් මේ දුක තියෙනවානේ. දෙවියොත් හැමදාම දෙව්ලොව ඉන්නේ නැහැ. විපරිණාම දුකට ගැටෙනවා. වෙනස් වීම දෙවියන්ට තරහා ගන්න බෑ. බ්‍රහ්මයෙකුට එකවත් මේ වෙනස් තියෙනවා. මේ දුක තියෙනවා පිළිතුරු. එහෙනම් මේක හැම ලෝකයකම මේ මුළු විශ්වයකම තියෙනවා. මේ මුළු ලෝකෙත් විනාශ වෙලා යනවා. ලෝකෙවත් මේ විදිහට තියෙන්නේ නැහැ. මේ කල්ප විනාශය කියන ලෝකෙ විනාශ වෙලා යනවා. එහෙනම් පිළිතුරුනේ මේ ලෝකෙම පිළිලා තියෙන දුකම තමයි. හරි. දැන් එහෙනම් මේ දුක නැති කරන්න පාර හොයාගෙන යන්න ඕනේ. දැන් ඔන්න අපි ඊගාවට දුක්ඛ සත්‍ය හොයාගත්තා. දැන් ඊගාවට මොකද කියන්නේ? දුක්ඛ සමුදයට යන්නේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයට අපි යන්න ඕනේ. නිරෝධය කියලා කියන්නේ මොකක්ද? නැති කිරීම. නැති කිරීම. දුක නැති කිරීම. දැන් අපි දුක අඳුරගත්තා. දැන් දුක නැති කරන්නයි අපි යන්නේ. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දැන් ඕගොල්ලෝට දුක් තුනම තියෙනවද? තමයි බලන්න මේක නැති කරන්න ඕනේ විදිය මොකද? දුක් තුනම දැන් තියෙනවා. දැන් මේක අවංකවම ලකුණු කරගන්න ඉන්නේ ඔන්න ඔය නිසා. හරිද? දැන් දුක්ඛතා නැති කට්ටිය ඕක නැති කරන්න මම මේ ජීවිතේම කැප කරනවා. හරිද? දුක්ඛතා නැති කරන්න තමයි අපි අපේ මේ ජීවිතේම කැප කරන්නේ. නේද? අන්න බොන්න අදුම් පරදුම් ටික ගන්න දේවල් කරවල දාන්න ඕක නැති කරන්නේ අපි මේ ජීවිතේම කැප කරලා තියෙන්නේ. හරි. දැන් ඔයගොල්ලෝ තේරුම් ගත්තා අපිට තියෙන ඒ දුක නෙවෙයි වෙන දුක් දෙකක් තියෙනවද? විපරිණාම දුකයි සංඛාර දුකයි තමයි තියෙන්නේ. විපරිණාම දුකයි සංඛාර දුකයි නැති කරන විදිය තමයි දැන් හොයාගන්න. නිරෝධය කරන විදිය හොයාගන්න ඕනේ. දැන් බලමු බුදුහාමුදුරුවෝ මේකට මෙහෙට මොකද දෙන්නේ කියලා. නිරෝධය කරන්නේ කොහොමද කියලා. පිළිතුරු දුක මත නම් පිළිදලා තියෙන්නේ දැන් අපි දුක නැති කරන්න හොයා ගන්න ඕනේ. හොඳයි. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සියලුම දුක් මොකද? දුක්ඛ දුක්ඛතා ඊගොල්ලෝ විපරිණාම දුක්ඛතා සංඛාර දුක්ඛතා කියලා මේ දුක් තුනම හටගන්නේ එකක් දෙසක්. අන්න මොකක්ද? තෘෂ්ණාව නැත්නම් ආසාව මම මගේ කියලා අල්ලා ගැනීම නිසා තෘෂ්ණාව නිසා ආසාව නිසා මමත්වයේ නිසා තමයි මේ දුක් තුනම ඇති වෙන්නේ කියලා ඔන්න දේශනා කළා. ඔන්න දුක්ඛ නිරෝධය. දැන් දුක්ඛ නිරෝධය කියන්නේ මේක නැති කරන්න නම් මොකද කරන්න ඕනේ? මෙන්න මේ කියන තෘෂ්ණාව ආසාව නිරෝධය කරන්න ඕනේ නැති කරන්න ඕනේ. හැබැයි මේක කරන ක්‍රම ගොඩක් තියෙනවා. දුක්ඛ දුක්ඛතා වලට එක විදිහක්. හොඳට බලන්න දුක්ඛ සංඛාර දුක්ඛතා වලට එක විදිහක්. හොඳද? ඊට පස්සේ මොකද? විපරිණාම දුක්ඛතා වලට එක විදිහක්. දැන් අපේ අම්මලා තාත්තලා අපි මෙච්චර කල් කරේ මොකක්ද දන්නවද? දැන් භාවනා කරගෙන හොඳද? භාවනා කරේ ඇයි අපි නිවන් දකින්නේ? භාවනා කළා අපි නිවන් දකින්නේ. සමහර විට අපි ජීවිත කාලේ භාවනා කරලා තියෙනවා සමහර විට අපිට නෑ දුක්ඛ දුක්ඛතාවද අපිට දුක්ඛ දුක්ඛතා නෑ. හැබැයි අපි මුළු ජීවිත කාලෙම භාවනා කරලා දුක්ඛ දුක්ඛතා නැති කරා. අපිට නැති දුකක් නැති කරන්න අපි අපේ ජීවිතේම කැප කරනවා. අපි බණහන්නේ දුක්ඛ දුක්ඛතා නැති කරන්න අපිට දුක්ඛ දුක්ඛතා නෑ. දැන් මම උදාහරණයක් කියන්නම්. ඔබට බණහන හැමදාම ඒ බණවල හැමදාම කිව්වේ මොකක්ද? එදිනෙදා ජීවිතයේ තියෙන දුක් නැති කරගන්න විදිය. හොඳ දැන් අපි බණහනවානේ අපි බලන්න දේශනාව කොච්චර ලස්සනද කියලා. දැන් ඔන්න මේ බණ අහන එකේ නරකක් නැහැ. අපි නිවන් දැකීමට බණ ඇහුවා නම් මොකක්ද වෙන්නේ? දුක්ඛ දුක්ඛතා අපිට නැහැ. ඒක දුක්ඛ දුක්ඛතා කියලා කියන්නේ සාමාන්‍ය දුක් නෙවෙයි. හැබැයි මේ කාකාරේ මම කවුරුත් විවේචනය කරන්නේ දේශකයන් වහන්සේලාගේ මේ ප්‍රශ්න ශ්‍රාවකීන්ගේ ප්‍රශ්නයක්. කාණීය ධර්මදේශනා කියලා අපි ධර්මදේශනාවන් අහනවා. ඒ මහානවනේ මේ කාණීය ධර්මදේශනාවලදී කතා කරන්නේ මොකක්ද? වැඩිපුරම මොන දුක නැති කරගැනීම පිළිබඳවද? අපිට විමර්ශන තියෙනවා වань මොකක්ද නැති කරගන්නේ? දුක්ඛ දුක්ඛතා නැති කරන විදියට විපරිණාම දුක්ඛතාව සංඛාර දුක්ඛතා නැති කරන විදියට ගොඩක් වෙලාවට මොකද කියන්නේ?
එක්ක දුක්ඛතා එක්ක විපරිණාම දුක්ඛතා තමයි කාලීන ධර්ම දේශනාවලදී සාකච්ඡාවට පමුණුනේ. පිටතට. සමහර වෙලාවට අපි මුළු ජීවිත කාලෙම අහලා තියෙන ඔය බණ විතරයි. හැබැයි අපි දෙකනේ දුක්ඛතා නෑ. සීලානෝගත සූත්‍ර දේශනාවෙන් ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. ව්‍යාකප්පච්ච සූත්‍ර දේශනාවෙන් ධර්ම දේශනාවක් කරනවා. ඒකයි කරන්නේ ධනෙ හොයා ගන්න විදිය, ධනෙ ආරක්ෂා කර ගන්න විදිය ඔය දේවල්. හැබැයි ධනෙ තියෙන යහපත් ජීවත් වෙන කිසිම ගැටලුවක් නැති කෙනෙක් මේ බණ අහනවා. වැඩක් තියෙනවද මේ බණ? එයාට අවශ්‍යද? අවශ්‍ය බණ අහලා තමන්ගේ ජීවිතේ ගමන් දිගන්නේ. පළවෙනියෙන්ම තේරුම් ගන්න දුක්ඛ තමන්ට තියෙන දුක මොකද්ද? තමන් නැති කර ගන්න ඕනේ නේද? අද දොස්තර මොනවා ඉන්නවනේ. ලෙඩේ හොයාගන්න තුන් බෙහෙත් දෙන්න පුළුවන්ද? දොස්තර කෙනෙක් ඉස්සල්ලාම හොයාගන්නේ ලෙඩේනේ. නේද? ලෙඩේ හොයාගන්න ඕනේ. ලෙඩේ හොයාගත්තට පස්සේ තමයි බෙහෙත් හොයාගන්න ඕනේ. දැන් අපේ අය කරන දේ තමයි ලෙඩේ හොයාගන්නේ. සමහරවිට නැකනකල් ලෙඩේ හොයාගෙන නැහැ. හැම ලෙඩේටම බෙහෙත් අරන් තියෙනවා. හැම ලෙඩේටම බෙහෙත් ගත්තාම මොකද වෙන්නේ දොස්තර බලන්න. හැම ලෙඩේටම අන්න ඔක තමයි. හැම ලෙඩේටම බෙහෙත් ගත්තාම තව ලෙඩ හැදෙනවා. මම තියාගන්න මේ ධර්මයේ එකනේ හරියට අල්ලගන්න කියලා කිව්ව බුදුහාමුදුරුවෝ. අපි හැම බණම අහනවා. හැම දේශනාවම අහනවා. හැම සාකච්ඡාවම අහනවා. හැම පොතම කියවනවා. හැම තේම අල්ලගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දුක්ඛතා සාමාන්‍ය දුක් නැති මනුස්සයලට දුක් ඇති වෙනවා. ජීවිතේ වෙලා නැත්තම් කියන්න. ඔන්න හිතන්න. හොඳට Tamanට ලැබෙන විදිහට කාලා බීලා සාමාන්‍ය විදිහට ජීවත් වුණා. අනේ ධර්ම දේශනාවකදී කියන ඔබට හොඳට සතුටින් ඉන්න ඕනේ හොඳට නේද? හොඳට ආහන වාහන අරගෙන කාලා බීලා හොඳට ඉන්න ඕනේ කියලා ඉතින් කල්පනා කරනවා ඒක එකක් ඇත්තනේ. මදි තව ටිකක් හරියම්ම කරගෙන හොඳට කරන්න ඕනේ කියලා මොන සූත්‍ර දේශනාවල් ලැබියට ගත්තොත් ඒක තමයි. අපි මොකද කරන්නේ? මෙච්චර කාලයක් හම්බෙන විදිහට කාලා බීලා ලස්සනට ජීවත් වෙලා හිතාදාගෙන ජීවත් වුණා. ධර්ම දේශනාවක් නිසා වැරදියට අල්ලගත්ත තැනක් නිසා අපි දුක්ඛතාවට වැටෙනවා. ධර්මයේ තුලින්ම අපි වැටෙන්න පුළුවන් හරියට අල්ලගත්තේ නැත්තම්. මොකද වෙලා තියෙන්නේ? සසරෙන් නිවෙන්න ඇවිල්ලා සසරට වැටෙන ස්වභාවය වැඩි වෙනදුනේ අපි අල්ලගත්තේ නැත්තම්. ඒ නිසා මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට හොඳට අහන්න. හොඳට අවබෝධයෙන් අහන්න. ඔබ කොතනද ඉන්නේ කියන එක ඔබේ දෙදේ හොයා ගන්න. හොඳයි. දැන් දුක්ඛය නිරෝධය කරන්නට ඊළඟට පිළිතුරේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. මොකද්ද? සමුදය ආර්ය සත්‍යය. ඒ තමයි මේ දැන් දුක කියන්නේ මොකක්ද කියලා දැනගත්තා. මේක නිරෝධය කරන්න ඕනේ නැති කරන්න ඕනේ කියලා හොයාගත්ත දොස්තර ගාවට ගියා. දැන් මේක සමුදය කරනවා. ඒ තමයි මේ දැන් ටිකෙන් ටික විනාශ කරලා මේක සමුදය නැති කරගන්න අපි ඕනේ. නේද? නැති කරගන්නයි දැන් අපි මොකද උත්සාහය බවට පත් වෙන්නේ. දැන් පිළිතුරේ මේ සමුදය කරන කාරණේදී අපිට ලෝක රාජකාරියක් වෙලා තියෙනවා. දැන් අපේ දුක අපි අඳුරගන්නේ නිරෝධය කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මුලින් දාතාලගේ දේශනා කළා පිළිතුරේ මේ දුක නැති කරනවා නම් මෙන්න මේකයි. කවුරු හරි මේ ජීවිතේ නිවන් දකින්න උත්සාහ කරනවා නම් ඕනනම් තියෙන දුක පිළිතුරේ හරියට මෙන්න මේ වගේ යථාපි මූලයේ අනුපද්ද වේ දල්ලේ මොකද්ද අර ගමුදා ගොඩට ගිහලා තියෙන ලස්සන ගහ අපි ගලවලා අයින් කරනවා. හැබැයි ඒකේ මුල් ටික තිබ්බොත් මොකද වෙන්නේ? ආයෙ පැලකට ආයෙනවා. ඒ නිසා මේ ගහ අයින් කරනවා නම් මුල් වලින්ම ගලවලා ගහත් එක්ක අයින් කරලා දාන්න ඕනේ. මොකද කරන්න ඕනේ? මුල් වලින්ම ගලවලා අයින් කරනවා ආයෙ ගහ පැලෙන්නේ නැහැ. පිළිතුරේ මෙන්න මේකයි කරන්න හදන්නේ. එහෙනම් අපි දන්නවා අපේ දුක මොකක්ද කියලා. ඒ දුක නැති කරන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට තියෙන දුක විපරිණාම දුක්ඛතාව මොකද කරන්න ඕනේ? මේ ජීවිතේ කරන්න ඕනේ. ආය කවදාවත් අපේ හිතට විපරිණාම දුක නැති නොවන විදිහට අපේ හිත හදන්න ඕනේ. අන්න එහෙම කළොත් අපි නිවන් මාගේ එක අඩියක් ඉස්සරහට තිබ්බා. ඒකට අපි මොකද එළවෙන්න ඕනේ? දැන් මොන දුක්ඛතා දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ ආර්ය සත්‍ය දුක්ඛ සමුදය දැන් නැති කරන්නයි යන්නේ. හොඳයි. දැන් පිළිතුරේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දැන් ඕගොල්ලෝ ඊගා පිළිවෙලට යනවා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. මොකද්ද? දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය.
මොකක්ද නැති කිරීමේ ආර්ය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? ආර්යයන් වහන්සේලා ගමන් කරන මාර්ගය ආර්ය මාර්ගය කියලා කියන්නේ නිවන් මාර්ගය. දැන් අපි දැන් දුක නැති කරන්නයි හදන්නේ. දුක නැති කිරීමේ මාර්ගය දැන් අපි යනකොට දැන් අපි දුක අඳුරගත්තා. හරි. දැන් පිටුනේ දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳව මම මේ ඉස්සරහ මොකද ධර්ම දේශනාවන් කීපයක දේශනා කළා. මොකද්ද මාර්ගය? දැන් පිටුනේ බෝසතාණන් වහන්සේ උඩට ආවා. හරිද? දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය, නිරෝධ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍යයට ආවා. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයට එන්න කියලා හිතාගෙන උන්වහන්සේ මොකද කරේ? අට කිලමතාන යෝගයේ කියන්නේ දැඩි සැප දීලා බැලුවා දුක නැති කරන්න පුළුවන්ද කියලා. පුළුවන් වුණාද? බැරි වුණා. ඊට පස්සේ මොකද කරේ? කාම සුඛල්‍යකාන යෝගයේ කියා දැඩි සැප දුන්න පුළුවන් වුණාද? බෑ. එහෙනම් අපේ බුදුහාමුදුරුවෝ පිළිතුරු පාරක් හොයාගත්ත ඒ පාර මොකද්ද? මධ්‍යම ප්‍රතිපදා, මධ්‍යම ප්‍රතිපදා. මෙතුම් පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිවන් දකින්න කෙනා දැන් දුක අඳුරගත්තා. දුක අඳුරගෙන තමන්ට තියෙන දුක අඳුරගෙන දැන් මෙයා මෙතනින් නැවතුනොත් නිවන් දකින්නවද? නිවන් දකින්නේ නැහැ. මෙයා දැන් යන්න ඕනේ මේ පාරේ ටික ඉස්සරහට මේ ආර්ය මාර්ගයේ නිවන් මාර්ගයේ යන්න ඕනේ. හොඳයි. දැන් මේකදී පළවෙනි එක මොකක්ද? සම්මා දිට්ඨිය. ඊගාව එක සම්මා සංකප්පය. මේක පිළිබඳව අපි විස්තර කරමු. මොකක්ද සම්මා දිට්ඨිය කියලා කියන්නේ? සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? නිවැරදි දැකීම, යහපත් දැකීම, හරි දැකීම. දැන් මේ බණමඩුවේ බණහන ඕගොල්ලන්ට දැන් කවුරු ගැන නිවැරදි දැකීමද අපි තාත්තේ? සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනේ කවුරු ගැන නිවැරදි දැකීමක්. මේ මුළු ලෝකේ පිළිබඳව ලෝකයක් කියවට පස්සේ මමත් ලෝකයක්, මේ ස්වභාවමත් ලෝකයක්. මේ හැමදේම පිළිබඳව නිවැරදිව දකින්න ඕනේ. දැන් මම අහනවා, දැන් අද සතුටටපත් වෙන්න ඔබට සම්මා දිට්ඨිය තියෙනවද? ඒක හොයන්න පුළුවන් ආපෞසලයක් මුලට යන්න. ඔය ලියාගත්ත පොතේ පෑනෙන් ලකුණු කරා නේද දෙකක්. හරි එකක් හරි. ඔයගොල්ලෝ ටික් එකක් දැම්මා නේද? හරියක් දැම්මා නේද? ඔතනට ගිහිල්ලා බලන්න දීලා තියෙනව නේද? දැන් මේ කතා කළේ කාටද? අපගේ හදවතට කතා කළා. මොකක්ද දැනගත්තේ? මොකක්ද අපි දන්නේ දැන්? සම්මා දිට්ඨියෙන් අපි තේරුම් ගත්ත මොකක්ද? අපිට තියෙන දුක මොකක්ද කියලා අපි හොයාගත්තා. ඔන්න ඔක හොයාගන්න එක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. අපිට තියෙන දුක අපි හොයාගන්නවා. මේ දුක නැති කිරීමේ මාර්ගයක් නේ. පිළිවෙල චතුරාර්ය සත්‍ය දේශනාව හැමෝටම තේරුම් ගන්න බෑ. අද මේ මනමඩුවේ 200ක් ඉන්නවා නම් මේ 200න් එක්කෙනෙක් මේක තේරුම් ගත්තා නම් මට හොඳටම ඇති. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරලා තේරුම් ගත්තේ ස්වල්ප ප්‍රමාණයයි. ඉතින් අපි කොහොමද? හැබැයි එක්කෙනෙක් මේ පාර හැර වෙන පාරක් නෑම තමයි. නිවන් දකින්න නම් තියෙන එකම පාර මේකම තමයි. අපි කොහෙන් ගියත් මෙතනට ඇවිල්ලා තමයි නිවන් දකින්න තියෙන්නේ. එනිසා කොහෙවත් යන්න ඕනේ මෙතන ඉඳලා යන්න පුළුවන් අපි දන්නවනේ. නේද? හොඳයි. එහෙනම් පිටුනි දැන් මම ඔබට සම්මා දිට්ඨිය දැන් අපිට තියෙනවා. අපි හදවතට එකඟව සම්මා දිට්ඨිය උපරිම නැති වුණත් මොකක්ද තියෙන්නේ? සම්මා දිට්ඨිය තියෙනවා. තව ගොඩක් සම්මා දිට්ඨිය විස්තර වෙනවා. නමුත් සාමාන්‍ය විදියට අපිට දැන් යම් දැකීමක් තියෙනවා, යම් දැනගැනීමක් තියෙනවා, යම් තේරුම් ගැනීමක් තියෙනවා. මොකක්ද? දැන් අපිට තියෙනවා දුක. ඒ දුක නැති කරන්නයි ඕනි. හොඳද? දුක නැති කරන්නයි ඕනි. දැන් මම අහනවා පළවෙනිම දුක්ඛතා. දැන් සාමාන්‍ය දුක් තියන අය ඉන්නවනේ නේද? කන්න බොන්න නැහැ. ඉදුම් හිටුම් නැහැ. සතුටක් නැහැ ජීවිතේ. නේද? මොනවා හරි ආර්ථික අපහසුතා ඒ වගේ දේවල් තියෙනවා. දැන් අපිට ඒ දුක් ටික කොහොමද දරා ගන්න පුළුවන් කියලා අපි දන්නවා. අපිට තියෙන විපරිණාම දුක. විපරිණාම දුක තියෙන කෙනා පිළිතුරේ මේ ජීවිතේම මේක නැති කරොත් එහෙම නිවනට අඩියක් හරි තියලා අපේ ලෝකේ සමුගත කෙනෙක් බවට පත් වෙනවා. දැන් මම කියන්නේ විපරිණාම දුක නැති කර ගන්න විදිය. දැන් මේ විපරිණාම දුක
මෙන්න මේක ලකුණු කරලා තියාගන්න මම කරන්න ඕනි මෙන්න මේකයි. විපරිණාම දුක තියෙන කෙනා පින්නතුනි ඔබට විපරිණාමයේ මේ දුක ඇති උනේ මෙන්න මෙහෙමයි. මේ ලෝකයේ වෙනස් වෙන දේවල් සදාකාලිකව හැම දෙයක්ම වෙනස් වෙනවා. මොකද සදාකාලිකව හැම දෙයක්ම වෙනස් වෙනවා. ඔතන ලකුණු කරගන්න අද ගෙදර ගිහින් ලකුණු කරගන්න ඕගොල්ලන්ට ජීවිතේ මට දරා ගන්න බැරි මොන වෙනස් වීමද? මොකද ඊගාව වෙනස් වීම දෙකක් තියෙනවා. මට මේකට අත උස්සලා උත්තරයක් ඕන. මේ ලෝකේ මොනවද? වෙනස් වීම දෙකක් තියෙනවා. එකක් තමයි මගේ වෙනස් වීම. මගේ කියලා කියන්නේ මොකක්ද? මම දැන් ඔයා ඉන්නවනේ ඔබගේ වෙනස් වීම. අනිත් එක තමයි අනිත් අයගේ වෙනස් වීම. බලන්න මොකද වෙන්නේ? අනිත් අයගේ හා මගෙන් පිට තියෙන දේවල් වෙනස් වීමෙන් මට දුක දැනෙනවා. මගේ වෙනස් වීමෙන් දුක දැනෙනවා. ඔය විදිහට දෙකක් අපිට සිද්ධ වෙනවා. මට අත උස්සලා කියන්න ඔබ වැඩිපුරම දුකෙන් ඉන්නේ ඔබගේ වෙනස් වීමෙන් කියලා අත උස්සනවා. මට මගේ වෙනස් වීම දරා ගන්න බෑ. අනේ මගේ පොඩ්ඩේ සුදු කළු පොඩ්ඩේ දැන් සුදු වෙනවා. ඇස්පේට් ඇතෝනේලා දනිස් අධික ප්‍රවේදනවා. ඇවිද ගන්න බෑ. ඉස්සර තිබ්බ රූපේ නෙවෙයි දැන් වෙනස් වෙලා. මේක මට දරා ගන්න බෑ. ඒ දුකින් ඉන්න කට්ටියට උස්සන්න බලන්න. බය වෙන්න එපා. දරුණේ කතා කරන්න. ආයි කෙනෙක් දෙන්නේ කියනවා. හැබැයි අනේ එදා හිටපු දරුවෝ නෙවෙයි මගේ. අද මාත් එක දරුවෝ කතා කරන්නේ. නේද? කතා කරන්නේ. ඒ චූටි කාලේ හිටපු විදියටම හිටියානම් ආදරෙන් සෙනෙහසෙන් කොච්චර සතුටින් ඉඳ තිබ්බද? අනේ මගේ මහත්තයා අද හිටියානම් අසමාලට එදා හිටපු එකනා නෙවෙයි අද මගේ නෝනා එදා හිටපු එකනා මද හිටියානම් ඒ රූපේ මද තිබුණා නම් එදා වගේම ආදරෙන් සෙනෙහසෙන් අපිට ඉඳ තිබුණා නම් නේද? මේ වෙනස් වෙලා මේක තමා ගන්න බෑ. අද එදා දරුවෝ ඔක්කොම ගෙදර ඉන්නකොට අපි ගොඩක් සතුටින් හිටියා. අපි හැමෝම සතුටින් හිටියා පුංචි කාලේ. හැබැයි අද කවුරුත් නෑ. අද ගොඩක් දුකයි. හැමදේම වෙනස් වෙනවා. අයියෝ මේ ගෙවල් දරවල් ලැබුවා ඔක්කොම මේ විනාශ වෙලා යනවා. එදා තිබුණු ගෙවල් දරවල් නෙවෙයි යාන වාහන විනාශ වෙලා යනවා. මේ හැමදේම විනාශ වෙලා යනවා. මගේ නොවන දේවල් වෙනස් වෙනවා. අන්න ඒ දුකින් ඉන්න අය අත උස්සන්න බලන්න. අත උස්සන්න ලැජ්ජ වෙන්න එපා. ධර්මයේ කතා කරන්නේ මමත් අත උස්සන්න. වැඩිපුර ඉන්නේ කවුද? පිටතලින් වැඩිපුර අපි දුක් වෙලා තියෙන මොකක් නිසාද? අපේ නොවන දේවල්, ඒ කියන්නේ මගේ නොවන දේවල් මම අයිති කරගත්තා. දැන් මම අහනවා ඔබෙන් මේක අයිති කරගත්තේ හිතින්ද ගතින්ද? මොකෙන්ද අල්ලගත්තේ? හිතේ. ඔයගොල්ලෝ කියලා නැද්ද? එදා කායික සුවයක් ලැබුවා. ඒ කායික සුවය අද නැතුණාට කමන්නේ. ඔයා මට කතා කරනවා නම් විතරක් පුතේ එක වචනයක් කතා කරන්න එක ෆෝන් එකක් දෙන්න. කියන්න. එදා කතා කරා වගේ අම්මේ කියලා තාත්තේ කියලා එක වචනයක් කතා කරන්න. ඒකෙන් සැලසෙන්නේ නැද්ද? පිළිදෙල මොකද්ද වෙලා තියෙන්නේ? මේ ලෝකයේ වෙනස් වෙන දෙයක්, වෙනස් නොවන කිසිම දෙයක් නැහැ කියලා දේශනා කළේ බුදුහාමුදුරුවෝ. විපරිණාම වෙනවා. මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. වෙනස් වෙන දේවල් හිතින් අල්ලගත්තා මගේ කියලා. ඒ දේවල් කාටද රාගන්න බැරි අපේ හිතට දරා ගන්න බැරි නිසා පිටුතුනි අපි හැමදාම දුකෙන් ඉන්නවා. මේක මරණ මංචකේ යනකල් ඔච්චරයි. මරණ මංචකේ යනකල් ඔච්චරයි. වෙනස් වෙන දේවල් මගේ කර ගැනීම කාගේ ප්‍රශ්නයක්ද? ඒක මගේ ඇතුලේ තියෙන ප්‍රශ්නයක්. වෙනස් වෙන දේවල් මගේ කර ගැනීම මගේ ඇතුලේ තියෙන ප්‍රශ්නයක්. එහෙනම් මට දුක දැනෙන්නේ මොකක්ද? මේ වෙනස් වෙන දේවල් මගේ කර ගැනීම නිසා විපරිණාම දුක තියෙන අය. ඒ කියන්නේ Tamanගෙන් පිටින් ඉන්න අය, පිට ඉන්න දේවල්, පිට තියෙන දේවල් වෙනස් වෙනකොට දුකයි නම් මොකද්ද කරන්න ඕනේ? ගතින් අතහරින්න ඕනේද? නේද? දරුවෝ ස්වාම පුරුෂයා ස්වාම භාර්යාව ගෙවල් දොරවල් ඉන්න කරා මම හැමදාම කියන්නේ මේ දේවල් පරිහරණය කරන්න. ඒගොල්ලොත් එක්ක කතා කරන්න, ඒගොල්ලන්ට සලකන්න, කන්න බොන්න ටික දෙන්න, ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන්න හැමදේම කරන්න, යුතුයකම් වගකීම් කරන්න. ඒක ගතින් කරන්න. හැබැයි
හැබැයි දරුවන්ට සලකන්න දරුවෝ වෙනුවෙන් යුතුයකම් කරන්න අම්මා තාත්තා වෙනුවෙන් සලකන්න දරුවන්ගේ අම්මා තාත්තවත් හරියට ඉන්නේ නැහැ නේ Tamanගේ අවදි තියෙන්නේ නැහැ කිසි දෙයක් පවතින්නේ නැහැ කියලා මම නෙවෙයි දේශනා කළේ පිළිතුරු බුදුරජාණන් වහන්සේ. එහෙනම් ඒව මගේ කරගන්න එපා හිතේ. මගේ කරගන්න එපා. දැන් ආමුදුරනේ කොහොමද මම මේවා හිතින් අතහරින්නේ? ඔන්න මොකද ප්‍රශ්නේ? මේක අල්ලගත්තේ අපේ ජීවිතේ. ඔන්න ඊගාව ප්‍රශ්නේ දැන් ගතින් අතහරින්න කියවද බුදුහාමුදුරුවෝ? ගතින් අතහරින්න එපා පිළිතුරේ ගතින් සලකන්න කාටවත් හොයන්න බෑ. හැබැයි හිතින් අතහරින්න. හිතින් අතහරින්න අමාරු කෙනෙක් ඉන්නවා නම් මම උදාහරණයක් කියන්නම්. ඔබේ දරුවෝ ඉන්නවා අපි ගොඩක් වෙලාවට දරුවන්ට තමයි අම්මලා තාත්තලා බැඳෙන්නේ. හිතින් අතහරින්න බැරි නම් බුදුහාමුදුරුවෝ ඒකට තියරි එකක් දේශනා කළා. මොකක්ද තියරි එක? අනේ දරුවෝ වෙනස් වෙන එක දරා ගන්න බැරි නම් කල්පනා කරන්න හිතන්න මේ දරුවෝ මේ ආත්මේ මට ලැබිච්ච දරුවෝ තමයි. හැබැයි මේ වගේ දරුවෝ දහස් ගණනක් මගේ කුසින් මීට ආත්ම වලදී මම බදලා ඇති මේ මහ පොළවේ වෙලිකට ගන්නට කියලා ඒක සත්‍යයක්. ඒක තමයි සත්‍ය. එහෙනම් වෙලිකට ගන්නට මගේ කරගත්ත දරුවෝ මේ සංසාර ගමන තුලම අම්මා කෙනෙක් වෙලා තාත්තා කෙනෙක් වෙලා මගේ ජීවිතේ මම රැඳලා කෙනෙක්වත් මට තිබ්බේ නෑ. එහෙනම් මේ ජීවිතෙත් එච්චරයි මේ ජීවිතේ දරුවෝ සායයි මම මේ සංකාර මේ කියන විපරිණාම දුකට වැටේ. ඔබට අතහර ගන්න බැරි ඔබේ ස්වාමි භාර්යාව නම් ස්වාමි පුරුෂයා නම් මම මේ වගේම හැම ආත්ම භාවයක බොහෝ ආත්ම භාවවලදී මම මොනව කරලාද මට ස්වාමි භාර්යාව ස්වාමි පුරුෂයා අන්තවත් ඉඳලා ඒකට මම බැඳලා ඉන්නේ නැති මෙයා එක්කෙනෙක් විතරයි. ඒ නිසා මේ ජීවිතේ ලැබිච්ච නිසා මම ගතින් අල්ල ගන්නවා. හැබැයි ගතින් අල්ලගත්ත නිසා මම සලකනවා. හැබැයි මම හිතින් අතහරිනවා. ඉතින් යටම ජීවත් වෙන්න එක කාලයක් කරනවා බලන්න. දැන් මේකට මොකද කියන්නේ? සතිය තුල ජීවත් වෙනවා. මේක මොකද්ද? මේක තමයි භාවනාව. මේක තමයි භාවනාව. දැන් ඕගොල්ලන්ට තියෙන්නේ මේ කියන විපරිණාම දුක නම් පින්නතොනේ වෙනස් වෙන දේවල් අල්ලගන්න එපා. දැන් ගෙවල් දොරවල් හදලා තියෙනව නේද? මම කියවනේ සමහර මිනිස්සු ගෙදරක් නැහැ ඉඩමක් නැහැ. ඕගොල්ලන්ට දැන් මේ දවස්වල පේන්න තියෙනවා. හැබැයි මේ මිනිස්සු hina වෙලා සතුටින් කියනවා ඒක. දැන් මට ඊයේ උපාසකම්ම කෙනෙක් කතා කරලා කියනවා හාමුදුරනේ මේ ඔබ වහන්සේලාට කොහොමද කියලා. මම කොහොමද ඉන්නේ බලපාඩු සිද්ධාර්ථ හාමුදුරනේ මාර වැඩේ නෙවෙයි. මම වැඩි උපාසකම්ම. අපි ගන්නවද කරන්නේ? දැන් මේ කියපුවා. දවල්ට අමුණාදෝ. ඉතින් මොකද උනේ? හාමුදුරනේ පැලර ගෙලින් එළියකට යන්න වෙලාවක් තිබුණේ නැහැ. බෙහෙත් ටිකක් ගත්තා එළියට ගියා. මේ බලන්න බෙහෙත් ටික ගත්තා එළියට ගියා. ළමයි ටික නම් ওই බඩුකොඩු ටික කබඩ් වල දැම්මා. දවස් 4ක් ගම්වතුර තිබුණා. අනේ අද ගෙදර ගිහින් බලනකොට ගෙදර කිසි දෙයක් නැහැ. කොහොම විනාශ වෙලා කියලා. දැන් මේ අම්මා දැන් ඉතින් මම කන්න පොඩ දිනවල අනේ ඒවනම් ප්‍රශ්නයක් නෑ අම්මේ හැමදේම දෙයක් කරනවා. දැන් දුක්ඛතානේ. කවුද උපාසකව උපදෙන්නේ ඉන්නේ? hina වෙනවා. ඊළඟ මේ ප්‍රශ්නයක් නෑ අම්මේ. ඔක්කොම විනාශ කරලා කමන්නේ. ඕවා ඔක තමයි. ආමුදුරන්ට කොහොමද? හොදින් ඉන්නවා. බලන්න. වෙනස් වෙනවා. හැබැයි විනාශ වෙනවා. කමක් නැහැ හිතේ සතුටෙන් ඉන්නවා. පිළිතුරු කවදාවත් බුදුහාමුදුරුවන්ගේ නිවන් මාර්ගයේ දුකෙන් ඉන්න මිනිස්සුනේ මේක හිතින් හරියට හිතුවා නම් කවදාවත් දුක් වෙන්නේ නැහැ. කිසිම හේතුවක් නිසා දුක් වෙන්නේ නැහැ. බුදුදහම අනුව යන මේ දර්ශනය අනුව යන හැමෝම සතුටින් ජීවත් වෙන්න පිළිතුරු. තමට දුක අඳුරා ගන්න. තේරුණාද? දැන් එහෙනම් විපරිණාම දුකෙන් නම් ඔබ මෙච්චර කාලයක් ජීවත් වුණේ අනේ මගේ බුදුහාමුදුරුවෝ දේශනා කළා චතුරාර්ය සත්‍ය දේශනාවේ මේ දුක නැති කරන විදිය. තව දුක් වෙන්න මේ ජීවිතේම තව පුංචි කාලයක්. දැන් අපි ජීවත් වෙන කාලෙදිම මේ දුක නැති කරන්න. දැන් මොකද කරන්න ඕනේ නම් හිතින් අල්ලගන්න නැතුව ගතින් සලකගෙන ජීවත් වෙන්න. හිතින් අල්ලගෙන ඉන්න එක අවබෝධයෙන් අයින් කරන්න. අවබෝධයෙන් අයින් කරන්න බැරි නම් අපි මොකද කරන්න ඕනේ? අපිට ඒක අවබෝධයෙන් කරන්න ඒක හිතන්න ඕන නේද? හිතන්න ඕන. හිතන්න තමයි අපි භාවනාවට යන්නේ. ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්න ඕන. ඔන්න ඔබට තියෙනවා ගැටලුවක්. මොකක්ද? මම ගොඩාක් දුක් මහන්සි වෙලා
සල්ලි මිල මුදල් හොයලා ගෙවල් දොරවල් හොයලා හදලා මේක ඔක්කොම තියෙනවා මට මේක හිතින් අයින් කරන්න අමාරුයි. මේක ඇත්තටම නෑ හොදේ. ඇයි මේක ජීවිත කාලෙම මේ වෙනුවෙම තමයි කැප කරලා තියෙන්නේ. මම දරුවන්ට හොදට ඉගෙනුවා අනේ දරුවන්ට අනාගතයක් නැහැ. මිනිස්සු දුක් වෙනවා. වෙන්නේ නැත්තේ. දරුවෝ ගැන හිතනවා. අනේ මගේ දරුවන්ට මොනුදුරු මිනිස්සු වල ළමයිනේ දුක් වෙනවා දුක් වෙන්නේ නැත්තේ. පිළිතුරේ සමහර වෙලාවට අපේ මිනිස්සු අපේ අම්මලා තාත්තලා දුක් වෙනවා. මේ ලෝකෙට දීවිලා නැති දරුවෝ ගැන හිතලා දුක් වෙනවා. වෙන්නේ නැත්තේ. වෙනස් වෙන ලෝකයේ මේ කොහේවත් යන දේවල් මගේ කරගන්නවා ඉතින් ඒක ලම්ම දුක් වෙනවා දුකටපත් වෙනවා සසර දික් කරගන්න පින්නතොනි ඔබේ දුක ඔබ අඳුනගන්න ඉවර වෙලා මේක නැති කරන්නේ කොහොමද කියලා ධර්මයෙන්ම කියලා දෙනවා ආයේ මේ වෙන දොස්තරව හොයාගෙන යන්න ඕනේ ඒකට තමයි භාවනාවට යන්නේ ඒකට තමයි ධර්ම උපදේශ ලබා ගන්න බණම ඔයගොල්ලන්ට ඇහෙනවා ධර්ම දේශනාව මේ කියන අල්ලා ගැනීම නැති කරන්නේ කොහොමද කියලා ධර්ම දේශනාව ඇහෙනවා අන්නේ ධර්ම දේශනාව හොඳට ශ්‍රවණය කරා ධර්ම දේශනාව කරනකොට හාමුදුරුවන්ට ආරාධනා කරන්න දැන් මේ ධර්ම කතිකෙන් වහන්සේලා අද ලංකාදීපේ කොච්චර ඉන්නවද කියලා හිතන්න නේද ඔබගේ ප්‍රශ්නයට උත්තර දේශනා කරන ගැඹුරු ධර්මයෙන් මේ කියන ධර්මයක දේශනා කරන දැස දේශකයන් වහන්සේනමක් ඉන්නවා. දේශකයන් වහන්සේලා ගන්න ඕනේ. ඊළඟ ආරාධනාවක් කරනවා හමුදුරුවෝ. මගේ ප්‍රශ්නෙට ඔබ වහන්සේ හරියට දේශනා කරනවා අනේ මට අපේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. උන්වහන්සේ ධර්මයෙන් හොයන උත්තරය දෙනවා. ධර්මයෙන් හොයන උත්තරය දෙනවා මෙන්න මේක අම්මා කරන්න තාත්තා කරන්න දරුවෝ කරන්න. ඔයාගේ දුක නැතිනේ. ප්‍රශ්නයක් නැහැ පිටුනේ. මේ ජීවිතයේ නිවන්ට කියපු පුළුවන්. ඊගවට දුක මොකක්ද? සංඛාර දුක්ඛතා මේක විපරිණාම දුක්ඛතා ඊගට සංස්කාර දුක. අපේ හිතෙන් පින්නතෝනේ සංස්කාරයන් කියලා කියන්නේ හට ගැනීම වෙනස් වීම. නේද? හිතින් අල්ලා ගන්න දේවල් විතර නේද මේක රූපය වේදනා සංඥා සංඛාර වශයෙන්. රූපය අල්ලගත්තා. සිතුවිල්ලක් විදියට රූපය අල්ලගත්තා හැබැයි ඒක හැමදාම පවතින්නේ නැහැ. අපි කණ්ණාඩි ඉස්සරහට යනවා. නේද? කණ්ණාඩි ඉස්සරහට ගිහලා අපේ රූපේ බලනවා. ලස්සනයි. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මොකද්ද? ඒ රූපේ බලලා ඉවර කරන්නත් ඉස්සල්ලා ඔබගේ රූපේ වෙනස් වෙලා ඉවරයි. අපි දැන් අපිට පැහැදිලි කරන්නේ ඒකයි. ක්ෂණයක් පාසා මේ සියල්ලම වෙනස් වෙනවා. මොකද වෙන්නේ? ක්ෂණයක් පාසා සියල්ලම වෙනස් වෙනවා නම් මොකද වෙන්නේ? ඒ සිතුවිලි ඒ කියන්නේ මේ කියන අල්ලා ගැනීම මේ කියන සිතුවිලි අපිට නවත්තන්න පුළුවන්ද? නවත්තන්න බෑ. මේ කියන සංස්කාරයන් හට ගැනීම සදාකාලික පවතින්නේ නැහැ. ටිකෙන් ටික වෙනස් වෙනවා. ඔයගොල්ලෝ තරුණ කාලේ හිටපු විදිහටම අද වෙනකල් ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ නේද? ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. අල්ලා ගැනීම සියල්ල වෙනස් වෙනවා. සිතුවිල්ල එකද අද සතුටින් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. මොකක් හරි නිසා සතුටින් ඉන්නකොට මොකද වෙන්නේ? මොකක් හරි දෙයක් වෙලා දුක සාගත සිතුවිල්ලක් එනවා. අදුම නේද කවුරු හරි කාටවත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්ද කියලා බලන්නකො. පුංචි මොහොතක් අපි සිතුවිල්ලකින් අනේ මොකක් හරි සැලසිල්ල ඉන්නවා කියලා හිතනකොට මොකක් හරි දෙයක් පාත් වෙනවා. දුක කියන එක. මේ සංස්කාර දුක මේ සංස්කාරයන් මේ හට ගැනීම මේ වෙනස් වීමේ දුක අපිට හරියම එහෙනම් දැන් තේරෙනවද? අපි නැවත මේ ජීවිතේ නම් මොකක්ද දැන් නිවන් දකින්න කෙනා කරන්න ඕනේ දුක අඳුරගත්තා. දැන් දුක නැති කිරීමේ මාර්ගය දන්නවද ඔබ? දැන් දන්නව මොකද්ද දුක නැති කරන්න ඕනේ නම් ඔබ කරන දේ තමයි මෙන්න මේ ඔබට තියෙන දුක නැති කරන්න ඕනේ. ඊළඟට සම්මා සංකප්පේ දෙනවා. ඔන්න සම්මා දිට්ඨිය දැන් අපිට තියෙන දුක අපි අඳුරගත්තා. මොකක්ද කියන එක සම්මා සංකප්පේ දෙනවා. මොකද්ද සම්මා සංකප්පේ? සම්මා සංකප්පේ කාරණා තුනයි. මොකද්ද සම්මා සංකප්පේ කාරණා තුන? අව්‍යාපාද සංකප්පා, අවිහිංසා සංකප්පා, නෙක්ඛම්ම සංකප්පා. පිළිතුර. යහපත් සංකල්පනාවකට අපි එනවා.
යහපත් සංකල්පනාව තමයි අනේ මේ විපරිණාමයේ වෙනස් වෙන දේවල් මගේ කරගම මේ හැමදේම දුක් වෙනවා නම් ව්‍යාපාදේ මොකද්ද ව්‍යාපාදේ කියලා කියන්නේ? තරහවනේ. අපි අපේ ජීවිතේ කොච්චර තරහ ගන්නවද කියලා හිතන්න. මම මට කොච්චර වෛර කරනවද කියලා හිතන්න. අපි අපේ ජීවිතේ අපි අපිට වෛර කරා නම් අපි තරහ ගත්තා නම් වැඩිපුරම තරහ අරගෙන තියෙන්නේ මොකද්ද කියලා හිතන්න. එක්කෝ අපේ නොවන දේවල් වෙනස් වෙන දේවල් දරා ගන්න බැරි නිසා අපි තරහ ගත්තා. ඒක නැත්නම් මගේ වෙනස් වීම දරා ගන්න බැරුව මම තරහ ගත්තා. මම කියලා අයිති කරගත්ත දේවල් තව කවුරු හරි අයිති කරගන්න යනකොට තරහ ගත්තා. ඕක නෙවෙයි මේ තරහ. එහෙනම් දන්නවා සම්මාදිට්ඨිය කියන එක මොකක්ද දන්නේ මේ වෙනස් වෙන දේවල් මගේ කරගන්න ඕනේ නැහැ කියලා දන්නවා. දන්න නිසා මොකද කරන්නේ සංකල්පනාවක් ඇති කරගන්නවා මම තරහනම් ගන්නෑ. මේ වෙනස් වෙලා විනාශ වෙලා යන දේවල් නිසා මම තරහ ගන්නෑ. අන්න සංකල්පනාවක් එනවා. අවිහිංසා සංකල්පය මොකක්ද අවිහිංසාව කියලා කියන්නේ? මම කාටවත් හිංසා කරන්නේ නැහැ. මගේ කයයි වචන අද අම්මේ තාත්තේ ඔබ සීල සමාදන් වෙන්න ආවේ මේ හේතුව නිසා. මම සීලේ පිළිදලා සිටිනවා. මගේ කයෙන් කිසිම වරදක් කාටවත් කරන්නේ නැහැ. සංකල්පනාව මේ මොන පාරද යන්නේ? නිවන් මගේ යන්නේ පිටතනේ දෙවෙනි පාරට ඔයාලා ඇවිල්ලා. දැන් බලන්න අද සමාදන් වෙච්ච සීලේ සමාදන් වෙලා ඉන්නවා කියලා කියන්නේ ඕගොල්ලෝ දන්නේ නැතුව ආර්යශ්‍රාමික මාර්ගයේ මේ නිවන් මාර්ගය යනවා ඕගොල්ලෝ දන්නේ නැතුව. සතුටු වෙන්න. සංකල්පනාවකට ඇවිල්ලා මම කයෙන් කිසිම වරදක් කරන්නේ නැහැ. සිල්පද ටිකෙන් ඕගොල්ලෝ කියන්නේ නේද? මම වචනයෙන් කිසිම කෙනෙකුට වරදක් කරන්නේ නැහැ. මගේ පෞරුෂ වචන සම්පප්පලාපා පිසුනා වාචා මුසාවාද. අනේ මම කාගේවත් පිටවල් දෙන කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා සංකල්පනාවකට එන්න. මොකද ඒ දේවල් කරා කියලා වැඩක් නැහැ. අපි දුකටයි ඒ වගේ වැටෙන්නේ. අනේ බලන්න පිටුනේ. නෙක්ඛම්ම සංකප්පා පිටුනේ මේ දේවල් තුල ජීවත් වෙන එක එපා වෙනවා. මේ තුල ජීවත් වෙලා වැඩක් නැත්නම් මෙතන ජීවත් වෙන්න. නෙක්ඛම්ම සංකල්පනාව ඇති කරගන්න. ගැටෙන්න එපා. අයින් වෙලා යන්න එතන. නිවන නම් ඔබේ පාර පිටුනේ. නෙක්ඛම්ම සංකල්පනාවේ මහාන වෙන්න හිතුනොත් දෙපාරක් හිතන්න එපා. ආරාමයකට ගිහිල්ලා බණ භාවනා කරගෙන පාඩුවේ ඉන්නවා කියලා හිතුනොත් පිටුනේ දෙපාරක් හිතන්න එපා. ඇයි දෙපාරක් හිතන්නේ? වෙනස් වෙන ගේදොර නිසාද? වෙනස් වෙන දුවදරුවෝ නිසාද? ස්වාම පුරුෂයා ස්වාම භාර්යාව නිසාද ඔබ ඒ තීරණය ගන්න? වෙනස් වෙන දේවල් මගේ කරගත්ත නිසා නෙවෙයි එක්කම සංකල්පනාව අපිට ඇති කරගන්න බැරි. ඔක නිසා නෙවෙයිද? පිළිතුරේ මේ වෙනස් වෙන ලෝකේ වෙනස් වෙන දේවල් මගේ කරගත්ත නිසා එක්කම සංකල්පනාවට අපිට යන්න. යන්න ඕනත් යන්නේ මොකද අපි තාම බැඳීම් තියෙනවා. එහෙනම් හිතින් අයින් කරන්න පුරුදු වෙන්න කවදාද දවසක නෙක්ඛම්ම සංකල්පනාවට පිළිතුරු එන්න. නිවන් මැරෙන්න ඉස්සර පුළුවන් නම් මෙතන දෙන්න උත්සාහ කරන්න. මහාන වෙන්න ඕනේ උදේට ඇවිල්ලා. අපිට වැරදිච්ච දේ තමයි අපි මහාන වෙලා උතර හොයන්නේ කියන්නේ. මහාන වෙන්න ඕනේ මෙන්න මෙතන තේරුම් ගන්න. එයිමම නෙක්ඛම්ම සංකල්පනාවට යන්නේ තේරෙනවද කියන්නේ? පිළිතුරේ අවසාන වශයෙන් මේ චතුරාර්ය සත්‍ය දේශනාවම අවසන් කරනවා. අද ඉඳලා පටන් ගන්න මේ ධර්ම පත්‍රිකාවේ ආරෂ්ඨාංගික මාර්ගයේ පිළිබඳව ලස්සනට මම සරලව විස්තර කළා. මේ දේශනාවම අද අවසන් කරනවා. මම අද උදේ මනමඩුවේ මේ චතුරාර්ය සත්‍ය දේශනාව දේශනා කළා. ධම්මම දේශනා කරනවා. පිටුනේ උදේ තිබුණු චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය නෙවෙයි මට අද මේ මොකද වෙනකොට තියෙන්නේ. මේකේ තියෙන අවබෝධය ඇති වෙන්න නම් පිටුනේ අපි කරන්න ඕන කියලා නැවත මේක ගැන හිතන්න ඕනි විමසන්න ඕන. පිටුනේ මේක විමසන්න පුරුදු වෙන්න කොහොමද?
ඉන්නේ. ඔන්න හොඳේ බලන්න. අයියා කිව්වා මේ දුකේ දැන් මොන දුක් කීයක් තියෙනවද? මේ ලෝකේ හැමෝටම ඇති වෙන්නේ දුක් කීයද? 3යි. කවුරු හරි අනේ නංගි මෙහෙමයි දරුවෝ මෙහෙමයි කියලා එයාගේ විස්තරේ ඔක්කොම කියන කල් අහනවා. හරිද? මල්ලි මට මෙහෙමයි ප්‍රශ්නයක් තියෙනවා මෙහෙමයි. ධර්මානුකූල උත්තරයක් දෙන්න විදිය චතුරාර්ය සත්‍ය දකින්න. දුක් ටික ඔක්කොම අහගෙන ඉන්න. තීරණය කරලා නංගි මල්ලි වාට ඉන්නේ දුක්ඛ දුක්ඛතා නැත්නම් මොකද්ද? සංඛාර දුක්ඛතා නැත්නම් විපරිණාම දුක්ඛතා. නංගි දින්න වාට තියෙන මෙන්න මේ දුක. ඔබට බුදුහාමුදුරුවෝ ලස්සන උත්තරයක් කියලා දෙනවා නම් කවුද කියලා දෙන්නේ? බුදුහාමුදුරුවෝ මේ ලෝකයේ සත්‍ය මේක තමයි ඇත්ත මේකට දුක තියෙන උත්තරයක්. ඔයා මෙන්න දැන් දන්නවද ඒ දුක නැති කරන්න ඕනේ විදිහ දැන් මම දේශනා කරලා ඉවරයි. ඔයා මෙන්න මේක කරලා බලන්නකො සතිය. වාට බොහෝ සහැල්ලුවක් දෙන්න. කියලා දෙන්න. කියලා දෙන්න බැරිද? පුළුවන්. ඔබ කවුරුද? එහෙම හැමෝටම කියලා දෙන්න යන්න. හරිද? කියලා දෙන්න උත්සාහ කරා. එහෙම දුක් නැති කරන්න අනිත් අයගේ දුක අහලා ඒගොල්ලන්ට දෙන්න උත්තරේ ඒගොල්ලන්ට තේරෙනවා තව මේක ගැන හොයන්න ඉතින්. අන්න චතුරාර්ය සත්‍යම යනවා. ඔබත් යනවා තවයක් මේකට එකතු කරගන්න. පින්නතුනි අද මම ඔබට කියනවා මේ කියන දුක අඳුරාගෙන චතුරාර්ය සත්‍ය අනුව හරියට හැඩ ගැවුනොත් ඔබේ තියෙන මේ ජීවිතේ දුක නැති වෙනවාමයි. ඔබට සතුට උදා වෙනවාමයි. ඔබ නැවත සතර අපායකට වැටෙන්නේ නෑමයි. කවදා හෝ දවසක ඉතායිමනින් නිවන් දකින්නවාමයි. මේ බුද්ධ දේශනාව අනුව යන්න තමා හොයාගන්න තමා අඳුරගන්න තමා පිළිබඳව හොයන්න. අවසානයේ මම ඔබට මේ චතුරාර්ය සත්‍ය දේශනාව අවසන් කරන්නේ මේ පරිදිදී. ඒ වගේම මතක් කරගන්න මේ කාරණේදී මේක පිළිබඳව යම් අවබෝධයක් ගනිලා දරුවෝ කිව්වොත් අම්මේ තාත්තේ මට මහාන වෙන්න ඕනේ මට මේ දේවල් එපා වෙලා තියෙන්නේ නෑ උඹ වදින්න ඕනේ කියලා කියන්න එපා. සසරේ තවත් ඇලෙනවට වඩා නිගණේ කොටයි. නෝනා හුවත් කිව්වොත් මට මහාන වෙන්න අවසර දෙන්න දෙපාරක් හිතන්න. යසෝදරාවට තරම් යසෝදරාව සුද්ධෝදන තරම් ප්‍රේම කරපු ආදරය කරපු තවත් අය නැහැ. හැබැයි ආදරය වෙනුවෙන් පිළිතුරු කරන්න පුළුවන් උපරිම කැපකිරීම කලේ දෙන්න. ලෞකික සැප දෙන්න නෙවෙයි හැදුවේ. බොස්තානර වහන්සේ නිවන් දැකලා බුද්ධත්වයට පත් වෙන බුදුහාමුදුරුවෝ යසෝදරා ගාවට ගිහින් එයත් නිවන් දැක්වුවා. එහෙම කලේ නැත්නම් අදත් යසෝදරාවත් සිද්ධාර්ථ බොස්තාන වහන්සේ සසර ගමනේ දුක් විඳ මේ ගමන යනවා. තමන් ඉපදුණු රාහුල කුමාරයා මහාන කළා රාහුලට දුන්නා. රාහුල කුමාරයා දෙලා එයත් සසරෙන් නිදහස් කළා. පින්නතුනි ඇලිච්ච බැඳිච්ච තැන් නිදහස් කරනවා නම් ආදරය කරනවා නම් ආදරයෙන් එකතු කර ගන්නවා නම් ඒ අයත් මේ සසරෙන් නිදහස් කරන්න. ඒ තරම් ආදරයෙන් කරන්න පුළුවන්, ප්‍රේමයෙන් කරන්න පුළුවන්, ලෙන්ගතුකමෙන් කරන්න පුළුවන්, සෙනෙහසෙන් කරන්න පුළුවන් කිසිම දෙයක් මේ ලෝකේ නෑ. ඒකයි බුද්ධ දේශනාව. අවසාන මම මේ බණවඩුවේ දේශනා කරනවා. ඔබ දරුවන්ට හැමෝටම අවශ්‍ය දෙයක්. ලෝකෝත්තර වගේ ඉල්ලීමක් කරනවා. ඒ තමයි යම් මොහොතක මේ පිළිබඳව තේරුම් ගෙන මටත් යන්න අවස්ථාවක් ආවොත් ඉල්ලීමක් කළොත් දෙපාරක් වුණා එකටත් මට යන්න දෙන්න. ඒක තව සුළු කාලයකදී හොඳද? අවබෝධය දැනෙන තාක් අවබෝධය තුල ජීවත් වෙන තාක් දැනුම ලැබෙනකොට ඉවත් විය යුතු දැනීම් අල්ලාගෙන ඉන්න දේවල් අතරින් දෙපාරක් කරන්නේ. ඒක තමයි අවසාන. කොහොමද මේ බලන්න සම්පේසාව අවසන් කරනවා. ඔබට නිවෙන්නට මගයි කිව්වේ තව දේශනා පහක් කරනවා. ඒ තමයි ගැඹුරුම දේශනාව ලබන පොය දවසේ ඔබගේ ඉල්ලීම මොකක්ද?
මොකක්ද ඉල්ලුවේ? පටිච්ච සමුප්පාද දේශනාව සිදු කරනවා. ඒකට අපි මේ වගේ ධර්ම ග්‍රන්ථයක් උඩට දෙනවා.